කොණ්ඩේ වැවෙන්නේ කොණ්ඩේ යනවට හිස්සරි වලට හොඳ hear tonic එකක් තමයි මම අද ඔයාලත් එක්ක ෂෙයා කරගන්න කියලා හිතුවේ. මම මේක කාලයක් තිස්සේ ඉඳන් පාවිච්චි කරනවා. මම මේක සතියකට වතාවක් පාවිච්චි කරනවා. මගේ හිස්සරි ප්‍රශ්නේ කොණ්ඩේ යන ප්‍රශ්න ඇති කරේ මේ ටොනික් එක තමයි. මේකට ඕනි වෙනවා කරපිංචා, පේරකොළ, කුරුඳු වගේ මුළු හාල්. ඒ වගේම කොහොඹ කොළත් ඕනි වෙනවා. ඔයා මේ ටික හොඳට හොදලා නඩන උණු වතුරයකට කරපිංචා, පේරකොළ, කොහොඹ කොළ ටික දාගන්න. මගේ භාජනේ කලයක් ගැන නම් හිතන්න එපා. මම මේකටම තියන් ඉන්න භාජනයක් එක කොළවල තියෙන කහට තමයි මේ භාජනේ බැඳලා තියෙන්නේ. ඊට පස්සේ මේකට ඇඩ් කරගන්න කුරුඳු පොතුයි උළු හාලුයි. ඔයාට කොහොඹ හොයාගන්න අමාරුයි නම් කරපිංචායි, පේරකොළයි විතරක් පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයාලුවක එක්කම තියෙන පිනසිය තියෙන කෙනෙක් නම් කොහොඹ පාවිච්චි කරන්න එපා. අනිත් ප්‍රධානම දේ තමයි මේක පාවිච්චි කරන්න ඕනේ හොඳට අවුව තියෙන දවසක. වැස්ස දවසලත් මේක පාවිච්චි කරන්න එපා. ඉතින් මෙන්න මේ වගේ වතුර ටිකක් වෙනකන් ඒක හොඳට තඹ ගන්න. ඊට පස්සේ භාජනයේම නිවෙනකන් තියන්න. ඊට පස්සේ මේ ටික පිරිසිදු භාජනයකට දාගන්න. එයාර් ස්ප්‍රේ බොටල් එකකට උනත් ඔයාලට දාගන්න පුළුවන්. නාන්න පැයකට කලින් කුණු දූවිලි නැති හිස් කබලේ මේක ගාගන්න. පැයක් විතර තියලා සෝදන්න පුළුවන්. සැර ෂැම්පු එකක් පාවිච්චි කරන්න එපා. මේක මම කාලෙක ඉඳන් කරන දෙයක්. දැන් නම් හිස්සරි ඇත්තෙම නැහැ.